කාර්යබහුල ජීවිතයට ඉතින් පුංචි අස්වැසිල්ලක් අරන් එන මේ දෙන්නගේ තවත් එක වීඩියෝවක් තමයි මේ. බලන්නකො දෙන්න ඉන්න ඇක්ෂන් එක. වලිග දෙක එකක් උඩ එකක් තියාගෙන දෙන්නගේ වැඩේ ඉතින් නාන එක. මෙයාලා සැපට නිදාගන්න කැමති තවත් එක තැනක් තමයි මේ. මෙන්න මේ පුටු උඩ බලන්නකො දෙන්න නිදාගෙන ඉන්න අපූරුව. අපේ දවස කොච්චර කාර්යබහුල වුණත් මහන්සි වුණත් මෙන්න මේ වගේ දසුනක් දැක්ක ගමන් හිතට එන්නේ පුදුම සැනසීමක්, නිවිච්ච බවක්. ලොකු පැටි පොඩි පැටි දෙන්නම හොඳට කොන්ද දිග අරගෙන නිදි. ඔන්න බලන්න ලොකු පැටි ඇහැරිලා. එයා ඇහැරිච්ච ගමන් එයාට මතක් වෙන්නේ කාවද බලන්නකෝ. ළඟ ඉන්න එයාගේ චූටි දෝනිව. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගේ වැඩේ ඉතින් පොඩි පැටිව නාවන එක. ඔන්න එයත් ඇහැරුණා. දැන් බලමු මොකද වෙන්නේ කියලා දෙන්නගේ. අනේ බලන්නකෝ. කකුල උඩින් ඔළුව තියාගෙන ආයේ දොයි පොඩි පැටි. මෙච්චර වෙලා නිදාගෙන තවත් නිදිමතේ හොඳ ඈනුම් තමයි අරින්නේ. වෙන වැඩක් ඉතින් අපි දෙන සාලයෝ කක්කා එයාලගේ වැඩේ නිදාගන්න එක. මෙයාලගේ දිහා බලාගෙන ඉඳලා මම හිතපු එක දෙයක් තමයි එකිනෙකාට පුස් ලෝකේ නාව ගන්නවා කියන්නේ නිකම්ම නිකන් නෑවිල්ලක් නෙමෙයි. ඒක එයාලගේ ලොකුම ආදරේ පෙන්වන තවත් එක විදිහක් කියලයි මට හිතෙන්නේ. අම්මෝ අම්මගේ ආදරේ තියෙන. මේ ලොකු ඈනුම. අම්මට විතරක් ආදරේ පෙන්වන්න දෙන්න ඉඩ කොහමද? මමත් අම්මට ගොඩක් ආදරේ. අන්න එහෙම කියනවා වගේ හරියට පොඩි පැටිත් අම්මා වල්ලගෙන නාවනවා. බලන්න දෙන්නගේ තියෙන ආදරේ. මොහොතකට අපිත් පිටත ලෝකෙන් චුට්ටක් ඈත් වුණා වගේ දැනෙනව නේද හැඟීම? බලන්න එයාලගේ සැහැල්ලු ලෝකෙ කොච්චර ආදරණීය බැඳීම් තියෙනවද? සත්තුන්ට උනත් ඒ හැඟීම් දැනීම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම මිනිස්සු විදියට අපිටත් සමහර වෙලාවල් වලට මෙයාලගේ ලෝකෙට ඉබිලා බලපුවාම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. කිසිම සීමාවක් නැති හරි ලස්සන බැඳීම් මෙයාලගේ ජීවිත ඇතුළේ තියෙනවා. ආත්මාර්ථකාමීකම්, ඊර්ෂ්‍යාවල්, වෛර, ක්‍රෝධ මෙයාලගේ ජීවිතය ඇතුළේ නෑ. බලන්න මේ බැඳීම් ලස්සන. විනාඩි කිහිපයකට මුළු ලෝකෙම අමතක කරලා මෙයාලගේ සෙනෙහවන්ත බැඳීම විතරක් බලන් ඉන්න ඔයාලත් පින් කරලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් අපිත් මේ ජීවත් වෙන පුංචි කාලය ඇතුලේ ආත්මාර්ථකාමී හැඟීම්,
ඊර්ෂ්‍යාවල්, ක්‍රෝධ, සීමාවල් ඒ දේවල් වලින් බැහැර වෙලා අපිට ආදරය කරන අපිට සමීප අයට අපි පරාර්ථකාමීව ආදරේ දෙමු. එකිනෙකාට උදව් කරගමු. ආයෙත් අපි ආදරෙන් මුණ ගැහුමු.